අද අන්බොක්ස් කරන්න යන්නේ එයාබඩ්ස් දෙකක්. මේකේ නම තමයි එයාබඩ්ස් ප්‍රෝ කියන එක. මේක iPhone වලටම එන එකක්. අපි මේක අන්බොක්ස් කරමු. බොක්ස් එක අන්බොක්ස් කරපුවාම මුලින්ම තියෙන්නේ ෂීට් එක. ඒක එළියට ගමු. ඒකෙන් නැති වැඩක් නැහැ. ඒක පැත්තකින් තියාගමු. ඊට පස්සේ ඕන් තියෙන බොක්ස් එක අරපු ගමන්ම අපේ එයාබඩ්ස් දෙක ඒක අපි ගමු එළියට. මේ විදියට කවරයක් ඇතුලේ තමයි මේක එන්නේ. ඒක එළියට ගමු. ඕන් ওই විදියට එයාබඩ්ස් දෙක එළියට ගත්තට පස්සේ ඕන් ඇතුලේ තියෙනවා එයාබඩ්ස් දෙක. ඒක පැත්තකින් තියාගමු. ඊට පස්සේ උඩ කැල්ල අයින් කරුවට පස්සේ charging cable එක තියෙනවා. ඒකත් අයින් කරලා තියාගමු. ඊට පස්සේ extra bush ඇවිල්ලා තියෙනවා. මේ extra bush ඇවිල්ලා තියෙනවා. ඒ ටිකත් අපි පැත්තකින් තියාගමු. එච්චරයි box එකට ඇවිල්ලා තියෙන්නේ. මුලින්ම මේක ගැන කතා කරොත් මේක ග්‍රෑම් 100ක් විතර බරයි. ඊගාවට තියෙන්නේ charge එක ගැන දෙපැත්තම type C port දෙකක් තියෙන්නේ. ඊට පස්සේ papers තියෙනවා. එච්චරයි box එකට ඇවිල්ලා තියෙන්නේ. මේකේ පිටිපස්සේ තියෙනවා බටන් එකක්. මේකෙන් තමයි මේක කනෙක්ට් කරගත්තු වෙලාවට ඩිස්කනෙක්ට් කරන්න මේ බටන් එක ඔබාගෙන ඉන්න ඕන. පොඩි සවුන්ඩ් එකකුත් එක්ක තමයි මේක ඩිස්කනෙක්ට් වෙන්නේ. මෙතන මේ type C cable එකකට ගහලා තමයි එයාබඩ්ස් දෙක charge කරන්න තියෙන්නේ. මෙතන මම මේක එකපාරක් දාලා ඇහුවා. මේකේ sound උත් quality bass එහෙම හොඳට ඇහෙනවා. මේක හොඳ product එකක්. මම මේක එල්ලයි යන්න පහසු වෙන්න මේකට මම back cover එකක් ගත්තා. අපි මේක unbox කරමු. ඕන් තියෙනවා back cover එක. මේකට තමයි අර belt එක දාන කෑල්ලට තමයි මේක දාන්න තියෙන්නේ. මේක ඇතුළට තමයි එයාබඩ්ස් දෙක දාන්න තියෙන්නේ. අපි දැන් මේක රීප්ලේස් කරමු. ඕන් ওই විදියට තමයි වැටෙන්නේ. ওই විදියට තමයි එයාබඩ්ස් එක තියෙන්නේ. මෙතන charge කරන්න charging point එක තියෙනවා. ඔච්චරයි.